Hello guys, so welcome back to my YouTube channel. So, අද අපි මේ අවුරුද්දට trip එකක් යනවා. ඉතින් අපි මේ යන්නේ අනුරාධපුරේ. ඉස්සෙල්ලම අපි ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලිසෑයට යනවා. අපි මේ මග නැවැත්තුවා. දැන් අපි මේ ඉන්නේ කටුසෑයේ. ඉතින් ගොඩක් කට්ටිය කටුසෑය ගැන දන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේ. ඉතින් කටුසෑය ඒ කියන්නේ තියෙන්නේ මිහින්තලේ. අපි මිහින්තලේ තමයි දැන් ඉන්නේ. ඉතින් අපි හැමදාම වගේ අනුරාධපුරයට ආවොත් කටුසෑයට එනවාමයි. ඉතින් අපේ මොකක් හරි හිතේ මොකක් හරි කරගන්න තියෙන, ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් තියෙනවා නම් ඉතින් ඒ වගේ බාර වෙන්න වගේ අපි කටුසෑයට එනවා. ඉතින් අපි හැමදාම ඇවිල්ලා මෙහෙම මල් දානවා. ඒත් මේ සෑයේ නා චුට්ටක් අර නීති චුට්ටක් තිබ්බා මේක වටේ දාන්න බැහැ කියලා. ඉතින් අපි මල් ආසන වටේ තමයි දැම්මේ. ඉතින් මෙහි කටුසෑයේ තැන්පත් කරලා තියෙන්නේ දැන්ට හොයාගෙන තියෙන විදිහට ආයුධ. ඒ වගේ ඉතින් 4 වන මිහිඳු රජු විසින් කරලා තියෙන මිහින්තලේ පුවරු ලිපියේ සඳහන් වෙනවා කටුසෑය කියලා. ඉතින් ඒ විදිහට සැලකන්නේ මෙතන කටුසෑය තමයි. මේට එහා පැත්තෙන් තියෙන ඉදි කටුසෑය. ඉතින් මෙහෙට තමයි ගොඩක් කට්ටිය එන්නේ බාර වෙන්න. ඒගොල්ලෝ පේනවා මෙතන කොච්චර බාර ගෙට ගහලා තියෙනවද කියලා. ඒ වගේම ඒගොල්ලෝ මෙතෙන්ට ආවොත් මෙතන ඒගොල්ලෝ පේනවා මෙතනින් යන මිනිස්සු වාහන නවත්තලා හැමෝම කියන්නේ පඳුරක් තියලා යනවා. ඉතින් අපි ඉන්නකම්ම ගිය වාහන වලින් මිනිස්සු පඳුර දාලා තමයි ගියේ. ඉතින් අපි මෙතෙන්ට ඉස්සරහින් ඉඳන් එනවා. ඉතින් අම්මී තාත්ති මාව හම්බෙන්න ඉස්සර තමයි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. ඉතින් එදා ඉඳන් අපි මෙතෙන්ට එනවා අනුරාධපුරයට ආවොත්. ඉතින් අපි අනුරාධපුරයට ආවේ මෙහෙට එන්න කියලාම තමයි. ඉතින් අපි ශ්‍රී මහා බෝධියේ රුවන්වැලිසෑය වැඳලා මෙතෙන්ට එන්නේ. අපි ඉතින් පරතරු වට්ටියක් පූජා කළා. මෙතන ඒ වගේම පොලිසියක් ඉන්නවා. කියන්නේ පස්සෙන් දා තියෙන්නේ. ඉතින් මෙතන පරතරු වට්ටි කියන්නේ හදන තැන තියෙන අපි එතනින් තමයි හදාගන්නේ. අපි ඉස්සෙල්ලා මල් පහන් පූජා කරලා තමයි මෙතෙන්ට බාර වුණේ. අන්න දැන් අපි යන්නේ පුත්තලම් පැත්තට. ඉතින් අපිට බීච් යන්න උවමනා තිබ්බා. ඉතින් අපි මේ යන්නේ පුත්තලම් පැත්තට. දැන් අපි ඉන්නේ පුත්තලමේ. අපි යන්නේ නම් මාරවිල, ඒ කියන්නේ හලාවතින් එහා මාරවිල, ඒ කියන්නේ චිලව් වලට පස්සේ තියෙන මාරවිල. ඉතින් අපි එහෙට තමයි යන්නේ. දැන් අපි මේ ඉන්නේ චිලව් බීච් එකේ. අපි ඉතින් චිලව් වලින් නැවැත්තුවා. ඉතින් අපි චිලව් බීච් එකේ චුට්ටක් වෙලා ඉඳලා මෙතන බීච් එක නම් ගොඩක් ගැඹුරුයි. බට් හරිම ලස්සනයි සන්සෙට් එකත් එක්ක. දැන් අපි මේ ඉන්නේ මට මතක විදිහට චිලව් සිටි හොටෙල් එකේ. ඉතින් අපි ලන්ච් කරන් හිටියෙත් නෑ මේ වෙලාවේ. ඉතින් අපි මේ බඩගිනි හින්දා ඉතින් දැන් නෑ ඉතින් ලන්ච් නෙමෙයි ඩිනර්. අපි එතනින් තමයි ඩිනර් එක ගත්තේ.
අපි මේට ඉස්සෙල්ලා හිතාගෙන ආවේ මෙතන නැවතෙන්න බත්. අපි හිතුවා වෙන මාරවිල පැත්තේ තමයි අපි නැවතෙන්න හොයාගත්තේ. Don't call me now, 'cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. I say don't call me now, 'cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. 'Cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. I say don't call me now, 'cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. Seeing it, I left my phone 4 a.m. and you all alone and nothing changed except for me. Now that you're back, no sympathy. Yeah, I won't go back to before. I won't go back to before. No, don't call me now, 'cause I'm better off without you. I don't need you around, don't need no one to hold me down. I say don't. So දැන් අපි ඉන්නේ මාරවිල. අපි චිලා රෝඩ් එකේමයි ආවේ මාරවිලට. So this is the room that we stayed there. So the hotel's name is Amagi Beach Hotel. So I had to say that was an excellent location and also an exceptional customer service. අතරම එතන හොඳ customer service එකක් තිබ්බා. ඒ වගේම ලස්සන location එකකුත් තිබ්බා. අපි dinner එක අරන් ඉවරයි. Hi guys. Good day. Morning guys. Second day. තමයි beach එක. දැන් beach එක පැත්තට